අපිට මතකයි පින්විතනේ ඔය ඩුබායි එයාපෝට් එකේද කොහෙද? ලංකාවේ පුතෙක් කවුරු හරි ඇවිදilla වැඳලා මම ඔබ වහන්සේව ටීවී එකේ දැකලා මේ YouTube එකේ දැකලා තියෙනවා කියලා තෙරුවන් සරණයි කියලා ගියා. ළඟ හිටපු අනිත් ස්වාමීන් වහන්සේ කියනවා ගුරුහාඳුන්නේ උපකාජීවකයත් ඔහොම වෙන්නේ නැති නේද කියලා. ඇත්තට මෙහෙම වෙන්නේ නැති නෙමෙයි හදන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ පාරේ වඩනකොට දැක්කා හොඳ ලස්සනයි හොඳ දෙවිස් මහා පුරුෂ ලක්ෂණ එහෙම අඳුරගත්ත ටිකක් පුරුෂ ලක්ෂණ ටික. අඩිපාරවල වල එහෙම තියෙන ශ්‍රී පාද සලකුණු දැනගෙන ඉක්මනට ගිහිල්ලා ඔබ වහන්සේ ජිනද කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ කිව්වා මම අනන්ත ජින කියලා. හොඳයි එහෙනම් කියලා යන්න ගියා. හැබැයි ලොකු පිනක් පෑදිලා අවසානයේ ඉඳවිදලා තමන්ගේ වැඩේ කරගත්තා පින්වතුනි. අර එහෙම අවස්ථාවක් පින්වතුනි. ඉතින් එහෙම හරි දැකලා වචනයක් කතා කරලා යන්නත් පිනක් තියෙනවා පින්වතුනි. නමුත් ඒ ආපොට් එකේ කී දහහක් හිටියද පින්වතුනි? අනුම ධර්මයේ අඳුරන්නේවත් නැති. මේ කවුද කියලා දන්නෙත් නැති. ඒ කියන්නේ මේ භික්ෂුවක් කියන්නේ කවුද කියලාවත් දන්නේ නැති පින්වතුනි. නමුත් ඔය ඔක්කොම ඉන්නේ පීඩාවෙන්නේ. ඒ මිනිස්සු කවුරුත් දන්නේ නැහැ නේද පින්වතුනි? ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන ওই පීඩාවට උත්තරයක් තියෙන මිනිස්සෙක් ඔය ඉන්නේ කියලා. මේ චීවරයක් දරාගෙන චීවරේ දරා ගන්න සුදුසු මිනිස්සෙක් නම් පින්වතුනි. අපි විශ්වාස කරමු මේ චීවරේ දරාගෙන ඉන්න ඔක්කොම මේකට සුදුසු මිනිස්සු කියලා. එහෙම මිනිස්සෙක් නම් පින්වතුනි ඒ මිනිස්සෙක්ව දකින්නවා කියලා කියන්නේ. ඒ දකින්න මිනිස්සයා පින්වතුනි නොදැන හිටියට ඒ මිනිස්යාගේ හිතේ තියෙන සියලු පීඩාවලට උත්තර දන්න කෙනෙක් නේද ඔය ඉන්නේ. ඒක නිකන් පින්වතුනි මරණාසන්න ලෙඩක් හැදිච්ච මිනිස්සෙක් බේත් හොයන්න කැලේකට යනකොට පින්වතුනි බේත් ගහ මේ බේත් ගහේ දැල්ලක් කෑවා නම් පින්වතුනි ප්‍රශ්න විසඳෙනවා. ඒ ගහ අතගාලමක් වෙනවද? අතගාල යනවා පින්වතුනි. මුලින් රුක්ෂ දේවතාවරුන්ට මොනවද හිතනවද? අනේ මොල් ගහ කියලා හිතෙනවද නැද්ද පින්වතුනි? එහෙම හිතෙන්නේ නැතුව ඇද්ද? ඔබ කියන්නේ හිතෙන්නේ නැතුව ඇද්ද? ඒක තමයි මේ ආරාමයේ ඉන්න රුක්ෂ දේවතාවරුත් කොච්චර දේවල් කියනවද කියලා ඔබ හිතලා බලන්න.